හායි යාළුවනේ මම ඔයාලට මේ වීඩියෝෙන් කියන්නේ උළුවව පට්ටමක ඒ පට්ටම හදාගන්නේ කොහොමද කියලා. හදාගන්න කිව්වොත් මේ උළුවස්ස අයිනෙන් පොපුරලා කැඩෙනවා කාලයක් යනකොට. කැඩිලා ඊට පස්සේ මේක හදාගන්න ගියාම මේ පොටි දාගන්න ඕනි. පොටි දාගන්න නම් මේ කරන්න තියෙන මාස්කින් ටේප් එක අඟල ටේප් එක අරගෙන ඒ උළුවස් අයිනෙන් ගානට ගහගෙන මේ පොටි දාගන්න ඕනි. එහෙන් කරාන් පස්සේ ටේප් එක ගැලවුවන් පස්සේ ඒකේ කඩදොල තියෙනවා ඔක්කොම පොටි වලින් ඇවිල්ලා ගානට ලස්සනට නිමාවක් තියෙනවා. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. ගොඩක් මේ විදිහට පැලෙන්නේ අමුඩිය වලින් උළුව වැදුවානුත් වේලෙනකොට හීන් එන නිසා පැලෙනවා. නැත්තම් ග්‍රිල් හයි කරනකොටත් පැලෙනවා. මේක මේ ආකාරයටම අපි තින්ත ගාගත්තොත් මේක සෙටයි. මේක ලස්සනට තියෙන්න නම් මේක පොටි දාලා හදන්න ඕන. මේ ආකාරයට ටේප් එක ලස්සනට ගහගන්න ඕන. උළුවස්සේ යටට ගොඩක් ගහන්න නැතුව ගහන්න ඕනේ. නැත්තම් ටේප් එක කපලා උනි ගලවන්න. හරියටම ටේප් එක ගහගත්තොත් නිකම්ම ගලවලා දාන්න පුළුවන් ටේප් එක. මේ විදිහට තුනියටම දාගත්තාම පොටි ලේසියි. ගොඩක් පොටි ටික දියට හදාගත්තාම තුනියට දාන්නත් පුළුවන්. ස්ටේපර් එකෙන් ඔයාලට දාන්නත් පුළුවන්. මම ලේසියට තමයි මේ ඇඟිල්ලෙන් දැම්මේ. හරි අපි පොටි ටික දැන් දාලා ඉවරයි. මේ විදිහට දාගත්තාම ඔයාලටත් ලේසියි. 150 වැලි කොලයකින් මීට කපාගෙන තින්තත් ගාලම ටේප් එක ගලවන්න පුළුවන්. ටේප් එක ගැලවුවම මේ වගේ ලස්සනට තියෙනවා. ඒ ආකාරයට පට්ටම හදාගත්තාම තමයි ලස්සනට ප්ලේන් කඩේ නිමාවක් තියෙන්නේ. නැත්තම් මේ පට්ටම් අවුල් ගියාම කොච්චර තින්ත ගෑවත් ඒකේ ලස්සනක් එන්නේ නැහැ. පට්ටම් හරිය කෙලින් නැතුවම. ඒ හින්දා මම ඔයාලට කියන්නේ මගෙත් එක්ක දිගටම ඉන්න, වීඩියෝ බලන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මාර කියන්න දෙයක් තියෙනවා නම් පාටින් කමෙන්ට් කරන්න. හරි ජය වේවා.